සුබ දවසක් කියලා පිළිගන්නවා Work and Wealth Guide YouTube channel එකට. ඉතින් මාද අරගෙන ආවේ පසුගිය සතිය තුල පළ වෙලා තිබුණු internship රැකියා අවස්ථා කීපයක් අරගෙනයි. ඉතින් රැකියාවකට යන්න බලාපොරොත්තු ඉන්න ඔයාට මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් skip නොකර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. ඉතින් පළවෙනිම දක්වලා තියෙන්නේ Heli's group එකට අදාළව තියෙනවා vacancy එකක්. ඒ කියන්නේ internship vacancy එකක්. මේක තියෙන්නේ වගේ ඉඳලා තින්නේ internship group of corporate communications and marketing. ඉතින් marketing කියන අංශයෙන් තමයි මේදී මේ internship අවස්ථාව තියෙන්නේ. මෙහිදී ඉල්ලලා තියෙන සුසුකම් විදිහට දක්වලා තියෙන්නේ minimum of 3 passes at the GCA level examination, part qualification in bachelor of degree in marketing or equivalent professional qualification, proficiency in creative cloud software such as Illustrator, Photoshop and Premiere Pro would be an added advantage. Past experience in communication and marketing would be added advantage. ඉතින් මේදි දක්වලා තියෙන්නේ අපස උසස් පෙළ විභාගයේ සමත් වෙලා තියෙනවනේ. ඒ වගේම තමයි උපාධියක් හෝ ඊට අදාළ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් ඔයාලට තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලට ක්‍රියේටිව් සොෆ්ට්වෙයාර් එකක් පිළිබඳව කියන Photoshop හරි Premiere Pro හරි Illustrator හරි පිළිබඳව ඔයාලට සොෆ්ට්වෙයාර් එකක් පිළිබඳව ඔයාලට හොඳ සුසුකමක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම තියෙනවා කියන අමතර සුසුකමක් බාටපත් වෙනවා. ඉතින් ඔයා මේ සඳහා අයදුම් කරන්න කැමති නම් ඔයාගේ අයදුම් පත්‍රයේ careers at helisadvantage.com කියන විද්‍යුත් තැපැල් ලිපිණයට එවීමක් සිදු කරන්න ඕන. ඉතින් අපි බලමු ඊළඟට තියෙන්නේ මොන කම්පැනි එකටද අදාළවද කියලා. ඊළඟට තියෙන්නේ Sunshine Holding කියන එකට අදාළව තියෙනවා sales team එකට sales intern කියන vacancy එකට අදාළව තියෙනවා. ඉතින් අපි බලමු මෙහිදී මොනවද ඉල්ලන සුදුසුකම් කියලා. මේ වගේ දක්වලා තියෙනවා a strong passion for the sales, a valid driving or riding license will be added advantage, willingness to work anywhere across the Sri Lanka. මෙහිදී දක්වලා තියෙනවා distribution team එකට තමයි මෙහිදී health guard pharmacy limited කියන කම්පැනි එකට දාලව තමයි Sunshine Group එකේ මේ vacancy එක තියෙන්නේ internship අවස්ථාව. මෙහිදී දක්වලා තියෙනවා ඔයා සේල් සම්බන්ධයෙන් ඔයාලට සුසුකමක් තියෙන්න ඕන. ඒ වගේම තමයි වැලිඩ් ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් තියෙන්න ඕන. ඒ වගේම තමයි ඔයාලට ලංකාව වටේ තුරාම අදාළ ඩිලිවරි කරන්න අවස්ථාවල් දෙන්න ඔයා කැමති වෙන්න ඕන. ඉතින් මේ කියන සුසුකම් ටික තියෙනවා නම් සහ ඔයා මේ සඳහා අයදුම් කරන්න කැමති නම් ඔයාගේ අයදුම් පත්‍රයේ careers.sgl@sunshineholdings.lk කියන විද්‍යුත් තැපැල් ලිපිණයට එවීමක් සිදු කරන්න ඕන. ඉතින් අපි බලමු ඊළඟ වේකන්සි එකේ තියෙන හොටෙල් එකට අදාළව තමයි තියෙන ඊළඟ වේකන්සි එකක් ඉන්ටර්න්ෂිප් අවස්ථාවක් තියෙනවා කිචන් එකට අදාළව සහ හවුස් කීපින් ෆ්‍රන්ට් ඔෆිස් F&B අදාළව තමයි තියෙන්නේ. මෙහිදී හොටෙල් එක වන්නේ Resplendent Ceylon කියන හොටෙල් එකට අදාළව තමයි තියෙන්නේ. ඉතින් මේක ඩිල්මක් ගෲප් එකට අදාළව තමයි තියෙන්නේ. මෙහිදී දක්වලා තියෙනවා currently pursuing no recently completed the hospitality and tourism related qualification එකක් ඔයාලට තියෙන්න ඕන. A passion for the learning and delivering outstanding service, strong communication and teamwork skills, positive attitude, professionalism and guest-centric mindset, willingness to adapt and work in dynamic and luxury environment. ඉතින් මේ විදිහට ඔයාලට හොඳ ස්කිල්ස් කීපයක් සහ ඔයාලට ටුවරිසම් පැත්තෙන් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් මේ සදා අයදුම් කිරීමක් කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ අයදුම් පත්‍රය careers@resplendentceylon.com කියන විද්‍යුත් තැපැල් ලිපිණයට එවීමක් සිදු කරන්න ඕන. ඉතින් අපි බලමු ඊළඟ වේකන්සි විදිහට තියෙන්නේ ඊළඟ ඉන්ටර්න්ෂිප් අවස්ථාව තියෙන්නේ Chartered Institute එකට අදාළව තියෙනවා taxation පැත්තෙන්. මෙහිදී ඊළඟ සුදුසුකම් වෙන්නේ final year student of Sri Lanka in law college. Preferably will be given those who have selected taxation as a subject, an undergraduate in laws from the reputed university who is in final year, a good analytical and reasoning skills, a good command in English. ඉතින් මෙන්න මේ කියන සුසුකම් ටික දින්නවා ලෝ කොලෙජ් එකට අදාළව ෆයිනල් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න ඕන, අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න ඕන, අදාළ ලෝ සම්බන්ධයෙන් ඉන්න රෙපියුටඩ් යුනිවර්සිටි එක. ඒ වගේම තමයි මේදී ඉන්ටර්න්ෂිප් පීරියඩ් එක විදිහට තියෙන්නේ මාස 1 to 2 months කියලා. ඉතින් මාසයක හෝ දෙකක කාල සීමාවක් තමයි තියෙන්නේ. මෙහිදී ඔයාලට රෙමියුනරේෂන් පැකේජ් එක විතර රුපියල් 25000ක මුදලක් ඔයාලට මෙහිදී ගෙවීමක් සිදු කරනවා. මෙහිදී ඊට අදාළ විස්තර ටිකක් දක්වලා තියෙනවා. ඔයා කොහෙද වැඩ කරන්න ඕන, ලොකේෂන් එක කොහොමද වැඩ කරන්න ඕන, අදාළ සහ කාල සීමාව පිළිබඳව. ඉතින් ඔයා මේ සඳහා අයදුම් කරන්න කැමති නම් ඔයාගේ අයදුම් පත්‍රය office@citsl.com.lk කියන විද්‍යුත් තැපැල් ලිපිණයට එවීමක් සිදු කරන්න ඕන. ඉතින් අපි බලමු ඊළඟ වේකන්සි එක විදිහට තියෙන්නේ මොකේද කියලා. Ideal Group එකට අදාළව තියෙනවා
වේකන්සි එකක් දක්වලා ග්‍රැෆික් ඩිසයිනර් කියන වේකන්සි එක ඉන්ටර්න්ෂිප් අවස්ථාවක්. මේදී ක්වොලිෆිකේෂන් විදිහට දක්වලා තියෙන undergraduate or recently completed students in graphic design, visual communications or related field. ඉතින් ඔයා graphic design පැත්තෙන් undergraduate කෙනෙක් හෝ බලාපොරොත්තුෙන් ඉන්නවන ජොබ් එකක් හොයන්න ඉතින් ඔයාලට තමයි මේ chance එක. මේදී දක්වලා තියෙන basic knowledge of Adobe Creative Suite, Photoshop, Illustrator, InDesign, Premiere Pro වගේ. Photoshop photography skills will be considered an added advantage. Creative mindset with the keen eye for the detail, layout and color. ඉතින් මෙන්න මේ විදිහට තමයි සුසුකම් ටික තියෙන්නේ. ඔයාලට සුසුකම් තියෙනවා නම් ඔයාලට මේ සදා අයදුම් කිරීමක් සිදු කරන්න පුළුවන්. ඒ අයදුම් පත්‍රය careers@idealgroup.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට විද්‍යුත් තැපැලි පිනට ඔයාලට එවීමක් සිදු කරන්න පුළුවන්. ඉතින් අපි බලමු ඊළඟ වේකන්සි විදිහට තියෙනවා DSI කම්පැනිට අදාළව තියෙනවා රම්පා කියන ආයතනය. ඉතින් මෙහිදී තියෙන්නේ මේක කඩවත ඒරියා එකට අදාළව තමයි මේක දක්වලා තියෙන්නේ. ඉන්ටර්න්ෂිප් අවස්ථාවක් තියෙනවා research and development කියන අංශයෙන්. මෙහිදී දක්වලා තියෙන requirement විදිහට දක්වලා තියෙන්නේ vacancies are open for the students who are finding training for the following institutions. Excellent communications internships for the universities, internship student for the NDT, polymer or chemical. Maybe self-motivated presentation skills, internship skills, excellent communication capabilities, age below 25 years. ඉතින් මෙන්න මේ කියන සුසුකම් ටික තමයි ඉල්ලන්නේ. ඒවා NDT පැත්තෙන් polymer හෝ chemical සම්බන්ධව ඩිග්‍රී එක කරලා තියෙනවා වට වෙනදා අයදුම් කිරීමක් කරන්න පුළුවන්. ඒත් එක්කම මගේ වයස සීමාව අවුරුදු 25ට අඩු වෙන්න ඕන සහ මේදී ඉන්ටර්න්ෂිප් පීරියඩ් එක වශයෙන් මාස 6ක කාල සීමාවක් තමයි තියෙන්නේ. මෙහිදී ඔයාගේ අයදුම් පත්‍රය sriyani@ranpa.lk හෝ sanduruwan@ranpa.lk කියන විද්‍යුත් තැපැල් ලිපිණයට එවීමක් සිදු කරන්න ඕන. යාළුවනේ මම අරගෙන ආවේ ලංකාවේ ජනප්‍රිය ආයතන කීපයකින් පළවෙනිදා තිබ්බ ඉන්ටර්න්ෂිප් රැකියා අවස්ථා කීපයක් අරගෙනයි. ඉතින් ඔයා රැකියාවට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් නැත්නම් ෆයිනල් ඉයර් අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් නම් ඉතින් ඔයාලට මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මම මේ හරහා කිව්වා ඔයගලන්ට එක එක ශේෂ්ත්‍ර කීපයකම අප්ලයි කරන්න පුළුවන් ජොබ් කීපයක් ගැන. ඉතින් ඔයා මේ සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේකට කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි අපිත් එක්ක තාමත් එකතු වෙලා නැත්නම් අපි අදම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි යාළුවන්ටත් දැනගන්න share කරන්න. ඉතින් නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් රැගෙන හමු වෙනතුරු ඔයගලන්ට සුබ දවසක්.